ඔන්න ගයිස් අද ඉතින් අපිට තියෙනවා වීඩියෝස් දෙකක් ෂූට් කරන්න. දැන් මේ උදේම පටන් ගත්තා අද. අද උදේ වැස්ස පොඩ්ඩක් අපිට ඒ නිසා උදේ 6ට එන්න බැරි වුණා. දැන් ආවා. දැන් වෙලාව උදේ 7යි. මේ මචං බොරු කරන්න එපා. පැක් පරක්කුයි. දැන් අපි මුලින්ම අර මුත්කෝ බාතා ගේ ගහනවා. ආශකී 2 එකේ. ඊට පස්සේ එක ගහලා ආයි යන්න ඕනේ. ටැමිල් එකක් තියෙනවා දවල් වරුවේ ගහන්න. මේක තප්පර 30 එකක්. ඒක පොඩ්ඩක් අමාරුයි. මේක ලේසි. වන් ෂොට් එකේ ගහන්න ඕනේ. ටක් ගාලා මේක ගාලා ඒකට යනවා. Action. 1, 2, Action. I'll have to ask my accountant about that. වඳුරු Vineda. රාඩි තමයි ඉන්නවා. නෑ මම ගැන පොඩ්ඩයි දන්නේ. ආයෙත් විදිය අතර වැඩක් කරනවා සමනල. ආයි ඒ බල දන්නේ නැහැ නේ විස්තරේ. එකෙක්ක. දෙවනි ඉන්ටර්විව් එකට එන්නන්නේ කොල්ලෝ ආ බැක් ටු ස්කූල්. ඔව් දෙවනි දෙවනි. බැක් ටු ස්කූල් එකෙන් කතා කරා. හරිත් උඩට පස්සේ අපිව ගෙන්නලා හිතන්න පොඩ ලංකාවේ මේ සංගීත කලාව අපිට ගන්න බොරු කියනවා නේද? ගියන් තනි කරන් බොරු. කනාඩි ගාන මාන්සිය හරි. සිරි බාරවල්. බෝල දාන්නේ පොඩ්ඩක්. මොකද මේ? එකක පොඩි සයිස් එකක් පොඩි සයිස් ප්‍රමාණය වෙනසක් තියෙනවා. නමුත් අවුලක් හැදෙනවා. තේරෙනවද මෙයාට දාන විදිය දාන්න. අල්ලගන්න සුපර්මැක්ස් ජෝක් එකක් අඳන් ඉන්නේ අද. ලස්සන ගම්මානේ පින්බර රංජුන්දා. ඒක මෙතෙන්ට එන්න මේක අත තියාගෙන කියනවා. කියලා මේක අත තියාගෙන. අර අරක තව ටිකක් මේකට ගත්තා නම් මොකද? අර ඔය උසයිනේ. අරක ඇදලා ගැනින් තව ටිකක් මේකට අර පටිය කෙරවලට ගිහිල්ලා තියෙනවා. ආ ඉතින් පාත් කළා. Okay, rolling action. Anna. Hey. Hey! ඒක ආවේ නෑව. Hey. ආයි ගන්නේ ඉතින්. ආයි ගම. ආයි ගම්. සින්දු නැතුව කමුද? හරි හරි ඩන්. හරි හරි. ඩන්. අපි රියැක්ට් ගාවද? ඒ කවුද රියැක්ට් ගන්න ඉන්නේ අපිට? අයියා මම බබා වැඩ වෙන්න මට ඕනේ ඉතර ඔබට ඕනේ නේ. ඔන්න දැන් මේක ඉවරයි. දැන් වෙලාව වෙලාව නැහැ කියලා. වෙලාවල වෙලාව දැන් 12:00යි අපිට පැය 3ක් විතර ගෙන් තියෙන මේක ගහන්න. දැන් අපි යන්න හදන්නේ ඊළඟ වීඩියෝ එකට ටක් ගාලා ඒක දෙකට විතර පටන් අරන් 5 විතර යනකොට ඉවර ගන්න ඉතාලි ඉන්නවා. ඒක ටැමිල් එක. බලමු ගිහින් දැන් චේන්ජ් කරන් ටක් ගාලා පොඩ්ඩක් මහන්සි වැඩි. හරි මහන්සි. යන්න. ඔන්න දැන් අපි ඊළඟ ලොකේෂන් එකට ආවා. පොඩි කේක් කෑල්ලකුත් හම්බුණා මුගේ වීඩියෝ කරන එකාගේ. ඉතින් අපි දෙවෙනි එකේ පුතා මන්දිනා මාත් අද ගන්න ගමන් කලිසම ඇන්දා. කුමාර වට්ටලා බොරු කලිසම මුකුත් ගෙනත් දීලා. දැන් නටන්න දැන්. කන්න කුඩායේ එදිපටිය පිටියේ මොකද්ද මේ? මේ කොහෙද ලොකු කියලා? මේ අර මූ අර වෙනතට අඳන කළු කලිසම් වගේ නේ. ඔව් බයි ඒක තමයි.
කල්ලේ මන් තියෙන්නේ ඉතින්. vertical කියනවා එක එක ඒවා කියනවා ඒ උඩට පිටට බොඩ අම්මට ඔයගොල්ලෝ දැකලා තියෙනවද රින්ස වතුර පොළොවට වටනම ගැටවිල්ල උට එනවා බලන්න අර රින්ස වතුර එකක් කරා පොළොවට ගාවම ගැටවිල්ල උඩ ඇවිල්ලා දුවන්න මේ පුක නලවනලෝ ඒ වගේ තමයි ඉතින් උඹරට මං ගිහිල්ලා. මන් නැටුවත් ඇබරෙනවා බාස් කරලා එන ඇබරෙනවා ඒ ඔය මොකද්ද බං ඔය නටන්නේ අනේ උඹේ නා පුරුදු කරපන්කෝ. ඌ ඒකේ මේ පාරවල් දාන ඒවා බලාගනින් ඔය කොහොමද දේ පෙන්න බං ඒක පස්සේ බං තියන්නේ. අයියෝ. අපේ කාරිනේ. ගේරුවයි ගහම. මෙන්න මේ මෙතන එකතර ගේරු එක ගා ඉන්නේ. මූ කටේ ගාලා කෙල්ල ගාලා තියන්නේ කෙල කැරත් එක වේලිලා තියෙන්නේ. එපා කුණුවarp කියන්නේ මේ වීඩියෝ කරනවා. ඉතින් ගඳයි නේ මාන දාන්න බෑ නේවා දාපන් අත. තොරම්බල කරගන්න. අනුවක්ද මන්දව. මූ යා ඉඳපන් මූ ගිහිල්ලා ඩබඩ ඉස්සරෙන් දාපන් හරිය. අයියේ. අයියේ. අයියෝ මේ අයියෝ මොකද? මෙයාගේ ඇත්තනම දැනගන්න කවුරු හරි ඉන්නම් කමෙන්ට් කරගන්න පාලින්. බලන්න. මේක බලපන්. ඕක බලපන්. මූ අයිස් ගහන මූ වැඩි එච්චර හැරෙන්න. සයිස් එක වල පාරි. අන්න ඒ ගන්න ඔළුවෙන්. අර බීඩි ගාලා තොල වෙච්චිලාගේ දන්නවද? ඕම රංගපාන කෙනියට ඩිස්ටර්බ් කරන්න හොඳ නෑ. ඕලේ මූඩ් යනවා. කිසිම විනයක් නැති බූරු පැටියෙක්ටෝ. මට මතකයි කිමුල පිට රතිඤ්ඤ ගේන්න යන දවසේ දෙසැම්බර් මේ අම්මා මාර්තු අප්‍රේල් මාස ආයයි මේ ඒ පන්තිම යනම මොකද කරගන්න. මල්ලි ලංකාවේ කට් කකුල බෑගුණා. ඔන්න ඉතින් වැඩේ ඉවරයි. වීඩියෝස් දෙකක් ගැව්වා. හරිම මහන්සි. දැන් ඇඳුම් ගලන්න අපේ කස්ටියුම් පුතා පොඩ්ඩක් ගියා පන්ති කියලා ඩක් ගාලා. දැන් වෙලාව කියලා 4:47 අපිට මේකටත් ගියා පැය මාරක් විතර ගියා නේද? මේක අපි එකට විතර පටන් ගත්තා. 4 පැය එකමාරක් 3මාරක් විතර ගියා. දැන් බඩු ටික පැක් කරනවා. ඉතින් ගොඩක් මහන්සි. අපි ඊළඟ වීඩියෝස් එකෙන් හම්බෙමු සහ දිගටම රැඳී සිටින්න අපිත් එක්ක අපේ වීඩියෝස් බලන්න. එහෙනම් ජය වේවා. ජය වේවා කියපන්.